රටක නම් රුපියල් ලක්ෂ 2000ක් වන කුකුල් කෑම හදන මැෂින් එකක් ලංකාවේ පළවෙනි වතාවට හදපු. ඒ විතරක් නෙමෙයි කුකුල්ලුන්ට තරු පහේ අත්දැකීමක් දෙන ලංකාවේ ලොකුම ෆාම් එක හදපු ලාංකික සමාගමට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. සජීව කන්වේයර්ස්. බොහෝ දෙනෙක් නොදන්න මෙයාලා කරපු වැඩ ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ. සජීව කන්වේයර්ස් මේ ආයතනයේ අධ්‍යක්ෂකතුමා තමයි ෂෙනික් ෆර්නෑන්ඩෝ. ෂෙනික්ගේ තාත්තා සජීව ෆර්නෑන්ඩෝ මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. සජීව මහත්මයා අතරම දැන් කොහොමද මේ වගේ යන්ත්‍ර හදන්න අදහසක් ආවේ මුලින්ම කොයි කාලෙද? මේ ව්‍යාපාරේ පටන් ගත්ත 1971 කටුනේරියේ 78 ප්‍රථම වතාවට ලංකාවේ අක්කර දෙකේ සත්ව කුයිපල සඳහා ටොන් එකේ කුකුල් කෑම මැෂින් එකක් නිෂ්පාදනය කරුවා මගේ පියා. ඒක අපි ක්‍රමක්‍රමයෙන් ගෙනිච්ච කුකුල් පිහාර සුද්ධ කරන මැෂින්, බෙල්ට් කන්වේයර්, චේන් කන්වේයර්, යනාදී ස්ක්‍රූ කන්වේයර් ඔක්කොම අපි නිෂ්පාදනය කරන්නට ගත්තා. 2004 අපි ඉස්සෙල්ලාම හොරිසොන්ටල් කුකුල් කෑම කලවම් කරන යන්ත්‍රය නිෂ්පාදනය කරා. ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා ටොන් 2 ධාරිතාවය දක්වා පැයකට අපි දියුණු කරා. 2017 අපි සත්ව ආහාර ප්‍රවාහනය කරන බවුසර් නිෂ්පාදනය පටන් ගත්තා. ඒක කරලා ඒ බවුසරිත් අපි එක මොඩිෆිකේෂන් කරලා දැන් අලුතෙන්ම අපි පැයට ටොන් 5, පැයට ටොන් 10, පැයට ටොන් 15, පැයට ටොන් 20 වශයෙන් යන්ත්‍ර 4ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ විශේෂත්වය ඉන්නේ කවුරුත් වැඩ කරන්න සහයෝගය අවශ්‍ය නැහැ. ඔක්කොම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. පිටරටින් ගෙනවන සාමාන්‍යයෙන් ලක්ෂ 1500ක් 2000ක් වගේ එන මැෂින් එකක් අපිට ලක්ෂ 300කට 400කට හදලා දෙන්න පුළුවන්. කුකුල්ලුන්ට තරු පහේ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ ලංකාවේ ලොකුම කුකුල් ෆාම් එකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහි ඉදිකිරීම කටයුතු කරන්නේත් සජීව කන්වේයර්ස් ආයතනයේ. ෂෙනික් දැන් මේක ලංකාවේ ලොකුම කුකුල් ෆාම් එක බවට පත් වෙන්නේ කොහොමද? ඇත්තටම මේකේ ලොකුම කුකුල් ෆාම් එක බවට පත් වෙන්නේ මේකේ දිග තියෙනවා අඩි 450ක්. පළල අඩි 80ක් තියෙනවා. ලංකාවේ දැනට තියෙන ලොකුම ෆාම් එක මේක තමයි. කුකුල් පැටවුන් 65000ක් මේකේ ලොකු කරගන්න පුළුවන්. එතන 65000 කේජස් 6ක් තියෙනවා. ඒ ලක්ෂ 4ට ආසන්න ප්‍රමාණයක් සතුන් මේකේ ලොකු වෙනවා. දැන් කොහොමද මෙහි ඉදිකිරීම කටයුතු සිද්ධ කරන්නේ? ඉදිකිරීම කටයුතු දැන් මේකේ අපි අලුතෙන්ම පටන් ගන්න තියෙනවා. බිත්ති බ්ලොක් ගල් වලින් නෙමෙයි හදන්නේ. අපි RBS පැනල් එකක් යොදාගෙන තමයි හදන්නේ. ඒකේ වෙන්ටිලේෂන් එක ගොඩක් පාලනය කරගන්න හැකි වෙලා තියෙනවා මේ අලුතෙන් හදපු එකේ. ඒ වගේම සිවිලිම කැවිලා තියෙන අලුත්ම විදියකට වහලට තව ෆොයිල් එකක් අපි යූස් කරලා තියෙනවා ඩබල් බබල්. ඒකත් එක්ක තමයි ඔක්කොම අලුතෙන් කූලින් පෑඩ්ස් ඔක්කොම වෙනස් කරලා තියෙනවා මේකේ. මේකේ සතා පොඩි කාලේදී හීටර්ස් ඔක්කොම ස්වයංක්‍රීයව තමයි ඔන් වෙන්නේ. ඔක්කොම සතාට අවශ්‍ය වෙන්ටිලේෂන් එක ඔටෝමැටිකලි හදලා දෙනවා. එතකොට මේ වතුර කෑම ඒවා ඔක්කොම ඔටෝමැටිකලි වෙන්නේ. අවශ්‍ය ඒ දින ගණනේදී ඔටෝමැටිකලි කූලින් පෑඩ් ඔන් වෙලා ඒක අර කූල් එක සතාට සම්පූර්ණ හම්බ වෙනවා. ඒ අර බවුසර් එකෙන් කෑම මෙතන ට්‍රාන්ස්පෝර්ට් කරාම මෙතන සයිලෝ එකට ඒක පුරවපුවට පස්සේ මෙතන තියෙන කෑම භාජන වලට ඔටෝමැටිකලි කෑම එනවා. වතුර එකත් සතා ඇවිල්ලා හොට තිබ්බට පස්සේ තමයි වතුර එක එන්නේ. ඒ තාක්ෂණය දැන් ලංකාවට තෙවිලා තියෙන එක සම්පූර්ණම කෑම එකයි වතුර එකත් ඔටෝමැටික් එන්නේ. දැන් මේ විදිහට අලුත්ම තාක්ෂණය එකතු කරලා මෙහෙම හදන එකෙන් මොකද්ද තියෙන වාසිය? වාසිය ඇවිල්ලා අපි කිව්වා ඉස්සෙල්ලා කතාවත් වගේ අර ලේබර් එක ගොඩාක් අඩුයි. ගොඩාක් අඩුයි කියන්නේ මේ සත්තු 65000ටම එක කෙනෙක් හිටියම හොඳටම ඇති මේක බලා ගන්න. ඒක තමයි අපේ දැන් කස්ටමර්ට ලැබෙන ලොකුම වාසිය ඒක. ඒකත් එක්ක සත්තු හොඳ මට්ටමක හිටිනවා මේකේ ලෙඩ රෝග පැතිරෙන්නේ නැහැ. ඒ ඔක්කොම අඩු වෙනවා. ඉස්සර දින 40ක් 45ක් වගේ යනවා බ්‍රොයිලර්ස් කුකුලෙක් අපි ආහාරයට ගන්න තරමට ලොකු වෙන්න. දැන් ඇත්තටම ඒ ගාණෙන් භාගයක් වගේ යද්දි මේ කුකුලා හොඳට පෝෂණය වෙලා අපිට ආහාරයට ගන්න පුළුවන් තත්ත්වයට ඇති වෙනවා. ඉස්සරට වඩා අඩකට වගේ අඩු වියදමක් තමයි යන්නේ එක සතෙක්ව ලොකු කරන්න. ඇත්තටම මේ වියදම සෑහෙන ඉතිරියක් වෙලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි. ඔන්න අද දවසේදී බොහෝ දෙනෙක් නොදන්න ශාස්ත්‍රයක යන්ත්‍ර සූත්‍ර හදපු ශ්‍රී ලාංකික ආයතනයක් වීම නිසාවෙන් තමයි ඔවුන් පිළිබඳව අපි තොරතුරු ගෙනාවේ. සමුගන්නවා මේ ලංකාවේ ලොකුම කුකුල් ෆාම් එකේ සිට.